නිරන්තරයෙන් විපක්ෂය එකතු වන්නේ ආණ්ඩුව පෙරලා කෝලාහල කිරීමට නොව රට හැදීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉතිහාසයේද විවිධ පුද්ගලයන් දේශපාලනික වශයෙන් එකතු වී ඇත්තේ පුද්ගලයන් පැරදවීමට බවත් සන්තානගත විය යුත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති මෙන්ම රටේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉදිරියට යන පිරිසක් සමග බවත් ඊයේ මාධ්‍ය හමුවක වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එයා පාලන ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහතා එකතු වූයේ රට ගොඩනගන තේමාවෙන් නොව මහින්ද රාජපක්ෂ පැරදවීමට බවද ඔහු සඳහන් කළේය. පසුගියදා කතරගම ගොස් නිවසට එන අවස්ථාවේදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ල කාලන නිවසට ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා ඇත. එම අවස්ථාව දීපත් කරමින් කාලයකට පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ තංගල්ල කාලන නිවසට ගොස් එහිදී ඔහු කෝපි කෝප්පයක්ද පානය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.